Bigo. Eh. Wirtanne. Benina. Ini මොනවද පොඩි තියෙන්නේ? මොනිටයිසේෂන් ප්‍රශ්න මෙන් ඉන්නවා. බබාගේ පරිප්පුවද. බබාගේ පරිප්පුවද ගන්න පුළුවන්ද ගෑණි? මට පුළුවන්. මොනිටයිසේෂන් ටින් ඇත්තටම බබාගේ පරිප්පුවද තියෙන්නේ? ප්‍රති කියන්නේ ඔය පරිප්පුවද. යුනි මාතෝ. චූටි මහත්තයා. ෆුට්බෝල් කෝට් එක හදමුද? අරක එල්ලිලා පාන් කාපන්කො දැන් ඉතින් රැයට. පාන් නෙමෙයි කිරිබත් තියෙන්නේ. යා කිරිබත් දෙකම පාන් කන්නේ. ඕක ඉන්නේ නෑ. බා යාළුවේ අර පාන් කනවා කට්ටිය කියනවා කිරිබත් තියනවා කියලා. නේ පානුත් තියනවා. ලුණු මිසක් හදලා තියෙන්නේ මේ කිරිබත් වලට වෙන්න ඇති. කොහොම හරි අපේ උන්දා ලුණු මිරිස් එක්ක පාන් කනවා. ඒ කියන්නේ මේ කිරිබත් වලට හදපුවා. කිමත් තියෙනවා. ෆුලවරියත් හදලා තියෙනවා. අද කෑම යාති ගොඩයි. කිරිබත් හදලා තියෙනවලු කොහෙද දන්නේ නැහැ. මෙහෙත් නෑ. කිරිබත් කියලා මට විහිළුවක් වද්ද කරේ. බඩු තියෙනවා උගක් නෑ. අල්වේ ඇත්තම කතාව මෙච්චරයි. හරිද? මම පාන් කාපුවාම අකට පණ නැති සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මම බඩගින්න ඉඳලා පාන් වගේ දේවල් පිටි ಜಾති කාපුවම හරියන්නේ. අරුන්දරන් අල්ලින් පිටි ಜಾති වල තමයි. ඔයාලන් ඉතින් පිටි ಜಾති ගිලින්නේ නේ. ඒක වඩා කැමතිව පන්නෝලු. පූසියෙක් වගේ නිකන් ඔයා. මොකේ? පූසියෙක් වගේ.